බස් එකේ ඩ්‍රයිවර්ට ඕනි වේගෙන් තමයි යන්නේ. එහෙම නැත්නම් ඒක වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. ඒතර අපිට කතා කරන්න බෑ. කතා කළොත් කියන්නේ බැයි නම් බහැලා යන්න කියලා. අධික වේගයකින් යනවා නම් ඔබ ගිහිල්ලා මුලින්ම අතින් පයෙන් ප්‍රශ්න විසඳ ගන්න යන්න එපා. රියදුරු මහත්තයට කතා කරලා කියන්න ඕනේ මේ බස් එක අධික වේගෙන් යන්නේ නැත්නම් මේ රථය අධික වේගෙන් යන කරුණාකරලා මේ වේගය සීමා කරන්න කියලා. මේ දවස්වල මේ බස් ගාස්තුත් එහා මෙහා වෙනවා. අපිත් දන්නේ හරියාකාරව මොනවද ගන්න කීයද ගන්න කියලා. අපේ සල්ලි රුපියල් 2 3 5 10 මේ වෙනකින් නම් මං හිතන්නේ 10 20 50 වගේ තත්ත්වයක් ගිහිල්ලා ඇති. ඒ ටික කොන්දොස්තර මහත්තයා තියාගන්නවා ඉතින් උමාරු සල්ලි නෑ කියලා. මේක නොවිය යුතු දෙයක්. පොදු ප්‍රවාහනයේ භාවිතයේදී මගීන්ට සිදුවන යම් අපහසුතාවන් සම්බන්ධව නීතිමය තත්වයක් තියෙනවද මගීන් විදිහට අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද? මේ ගැන ලෝටොක්ස් එක අද කියන්නේ ලෝය නිලූකා ජයවීර. ඕෂානක දැන් පොදු ප්‍රවාහනය කියලා කියපුවම ඕනම කෙනෙක්ට පොදුවේ භාවිතා කරන්න පුළුවන්. මේක රජයේ ගමනය කරන වාහන විතරක් නෙවෙයි. පුද්ගලික වාහනවල පවා ඒක පොදුවේ ජනතාව භාවිතා කරනවා නම් මේක පොදු ප්‍රවාහනයට තමයි අයිති වෙන්නේ. ඒක පොදු ප්‍රවාහනයක් භාවිතා කරන ඕනෑම මගියෙකුට Tamanගේ ගමන ආරක්ෂිතව සහ සුවපහසුවෙන් යන්නට ඉඩකඩ තිබිය යුතුයි. මේ කියන తত্ত্বය අයිතියක් විදිහටත් අපේ රටේ මූලික නීතිය උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කරලා තිබෙනවා. එතකොට දැන් නිදහසේ යාම් මීම් කරන්න තියෙන අයිතිය ඒ ඇතුළත මේක වැටෙනවා. ඒ වගේම තමයි අපි ඉස්සරහට සාකච්ඡා කරද්දී ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි, අපි ජනතාවට තේරුම් ගන්න පුළුවන් වෙයි පොදු ප්‍රවාහනයේ තුල Taman ගන්නකොට Tamanට මොන වගේ අයිතිවාසිකම්ද සුරක්ෂිත වෙන්න ඕනි කියන එක. ඔව් අපි දකිනවා දැන් වීඩියෝ පටවලින් දකිනවා මේ වාහනේට නැග්ගට පස්සේ බස් එකේ ඩ්‍රයිවර්ට ඕනි වේගෙන් තමයි යන්නේ. එහෙම නැත්නම් ඒක වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. එයාට ඕනි තැන්වල නවත්ත තමයි යන්නේ. එයාට ඕනි ප්‍රමාණයෙන් සෙනඟ දාගෙන තමයි යන්නේ. ඒතර අපිට කතා කරන්න බෑ. කතා කළොත් කියන්නේ බැයි නම් බහැලා යන්න කියලා. එහෙම කරන්න පුළුවන්ද? කිසිසේත්ම බෑ. ඔබ කියපු කාරණා තුනම නොකළ යුතු දේවල්. නීතියට අනුව. හේතුව තමයි අනවශ්‍ය වේගයකින් අධික වේගයකින් රියදුරු මහත්තයා මේ වාහනේ අරගෙන යනවා නම් ඔබට පුළුවන්කම තිබෙනවා ජනතාව විදියට ඒකට නැගී සිටින්න. කතා කරන්න ඕනේ ගිහිල්ලා. කොන්දොස්තර මහත්තයෙක් එක්ක හෝ රියදුරු මහත්තයෙක් ගිහිල්ලා කතා කරන්න. මේ වේගෙ වැඩි. මේ ජනතාව හරි අනතුරේ ඉන්නේ. මගිය පමණක් මේ වාහනේ ඇතුලේ යන මගින් පමණක් නෙවෙයි ශානක. තුන්වන පාර්ශ්ව විදියට සමහර විට මහා මාර්ගයේ යන කට්ටියත් මේ නිසා අනතුරටපත් වෙන අවස්ථා මේවා අහමු නෙවෙයි. මොකද අපේ රටේ ගත්තාම යුද්ධයෙන් මියගේ පිරිසට වඩා ශානක මේ වෙනකොට මේ බස් රථ අනතුරු නැත්තම් රියනතුරු නිසා මිය යන පිරිස වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අනවශ්‍ය අධික වේගයකින් යනවා නම් ඔබ ගිහිල්ලා මුලින්ම අතින් පයෙන් ප්‍රශ්න විසඳ ගන්න යන්න එපා. ගිහින් කතා කරන්න. රියදුරු මහත්තයට කතා කරලා කියන්න ඕනේ මේ බස් එක අධික වේගෙන් යන්නේ නැත්නම් මේ රථය අධික වේගෙන් යන්නේ කරුණාකරලා මේ වේගය සීමා කරන්න කියලා. ඉතින් ඔබට ඒකට හැකියාවක් ලැබුණ නැත්නම් ගන්න ඔබගේ දුරකථන ඇමතුම මොකද ඕනම කෙනෙක්ට තියෙනවා දුරකථන පහසුකම් ගන්න 1955 ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ක්ෂණික දුරකථන ඇමතුමක් අරගෙන ඔබට පුළුවන්කම තිබෙනවා බස් රථයේ අංකය දන්නවා ටිකට් එකේ සඳහන් වෙලා තිබෙනවා අදාළ චෝදනාව ඉදිරිපත් කරන්න ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න ඔබට විසඳුමක් ලැබේ. පැහැදිලිව. ඉන්න අනතුරු තියෙන කාරණාවක් තමයි දැන් මේ දවස්වල මේ බස් ගාස්තුත් එහා මෙහා වෙනවා. අපිත් දන්නේ හරියාකාරව මොනවද ගන්න කීයද ගන්න කියලා. ඉතුරු සල්ලි හරියට දෙනවද කියන එක. දැන් රුපියල් 5-10 ගණන් ගන්නෙ නැති ඉඳ හරියට ඉතුරු සල්ලි බේරන්නෙත් නැහැ. ඉතුරු සල්ලි දෙන්න මේ කොන්දොස්තරවරයාට අයිතියක් තියෙනවද? ඔව් ඕක ඉතින් අනාදිමත් කාලයක ඉඳලා තියෙන ප්‍රශ්නයක්. මොකද ඉතුරු සල්ලි සමහර වෙලාවට අපේ සල්ලි රුපියල් 2 3 5 10 මේ වෙනකින් නම් මං හිතන්නේ 10 20 50 වගේ තත්ත්වයට ගිහිල්ලා ඇති. ඒ ටික කොන්දොස්තර මහත්තයා තියාගන්නවා ඉතුරු මාරු සල්ලි නැහැ කියලා. මේක නොවිය යුතු දෙයක්. ඒක කොන්දොස්තර මහත්තයාගේ වගකීමක් තමයි Tamanට මාරු සල්ලි අවශ්‍ය පරිදි තියාගෙන ජනතාවට දෙන්න පුළුවන් මගියට දෙන්න පුළුවන් විදියට තියාගෙන බස් රථයට ගොඩ වෙන එක Taman ඒ සඳහා සූදානම් වෙන එක. ඒක නිසා මේව නොවිය යුතු දේවල් මේවා ජනතාව කතා කළ යුතු දේවල් බස් රථය තුල එහෙම නැත්නම් ඔබ භාවිතා කරන පොදු ප්‍රවාහන සේවය තුල ඔබ යම් කිසි ආකාරයකින් එක්කෝ ඉතුරු මුදල් නොදෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධික වේගෙන් යනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ දැන් දන්නවා ওই බස් රථයකට නැග්ගම අපි හිතමුකෝ ටිකක් දුර ගමනකට වගේ නගිනවා කියලා බස් රථයකට ගොඩ වෙනවා කියලා. අර බස් රථයේ තියෙන අධික ශබ්දයක් සහිත මේ කියන ഘോഷාකාරී ඔය කැසට් යන්ත්‍ර එහෙම නැත්නම් ශබ්ද විකාශන යන්ත්‍ර නිසා මගින් දැඩි අපහසුතාවයකට පත් වෙනවා අපි දැකලා තියෙනවා. ওই සම්බන්ධයෙන් අපිත් ඕනතරම් අත්විඳලා ඇති ශානක. මොකද සමහර වෙලාවට හරිම පීඩාකාරී ශබ්ද, ഘോഷාකාරී ශබ්ද මේකට කැමති රියදුරු මහත්තයා, කොන්දොස්තර මහත්තයා විතරක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක ඩෙසිබල් 80ට වඩා අඩුවෙන් තමයි ඒ
ශබ්ද විකාශන යන්ත්‍රෝන් භාවිතා කළ යුතුයි. කියන්නේ ජනතාවට කරදරයක් නොවන හරි අඩු මට්ටමක තමයි මේ ශබ්දේ විකාශනයේ විය යුත්තේ. ඉතින් ඒ වගේ දේවල් තිබෙනවා නම් ඔබ කතා කරන්න ඉස්සෙල්ලා සාමකාමීව. එහෙම නැතුව තව අපි දැකලා තියෙනවා මේ පසුගිය කාලෙත් මං හිතන්නේ ටිකක් මතභේදයට තුරු දුන්න සහ කතාවට ලක් වුණා ඔය අනවශ්‍ය විදුලි රැහැන් ඇදලා පරිපත ඇදලා එතකොට බල්බ් ගොඩක් දාලා ආලෝකය ගොඩක් වැඩි කරලා ඒක බස් රථය තුලත් ඒ විදිහමයි. අනිවාර්යෙන් බස් රථය තුල සමහර වෙලාවට තොරණක ස්වරූපයෙන් තමයි මේක ඇතුළේ තියෙන්නේ. ඉතින් ඒවත් නොවිය යුතු දේවල්. මොකද මේ බස් රථය තුල යනවා වෙන්නට පුළුවන් පොඩි ළමයි. අසනීපාවාද තියෙන පිරිස යන්න පුළුවන්. වයෝ වෘද්ධය යන්න පුළුවන්. විශේෂ කායික මානසික රෝග වලට ලක් වෙච්ච අය යන්න පුළුවන්. ඉතින් අර මම කලින් සඳහන් කළානේ මේක සුව පහසුවෙන් යන්න ඕන දෙයක් කියලා, ආරක්ෂිතව යන්න ඕන දෙයක් කියලා. සමහරට ওই විදුලි පරිපත තව කෙනෙක්ගේ ඇඟේ වැදුනොත් එහෙම විදුලිය කාන්දු වීමක් නිසා හානියට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙවැනි දේවල් බස් රථයක් තුල තිබෙනවා නම් මම අර කලින් සඳහන් කළ අංකයට ඔබට අනිවාර්යෙන් කතා කරන්න පුළුවන් 1955. මේක ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ඔබට ලබා දීලා තියෙන අංකයක්. ඉතින් ඔබ මේවට කතා කරන්න. එහෙම නැතුව තනියම කෑ ගැහුවට මං හිතන්නේ විසඳුමක් හම්බ වෙයි කියලා. මොකද ඒ වගේ වැරැද්දක් කරන කෙනෙක් ඔබ අධිකරණ ඉදිරියට රැගෙන ඒමට ඔබ උදව් කරොත් තමයි පුළුවන්කම තිබෙන්නේ අධිකරණයටත් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න, අදාළ දඬුවම් පමුණුවන්න. පොදු ප්‍රවාහනේ භාවිතයේදී අපිට යම් විදිහකින් පහර දීමක් සිද්ධ වෙනවා නම් බැනවැදීමක් සිද්ධ වෙනවා නම් මොන වගේ නීතිමය තත්ත්වයක්ද තියෙන්නේ? ඒකත් සාමාන්‍ය නීතිය තත්ත්වයට ඒක අපරාධමය වරදක් විදිහට ගණන් ගන්නවද? ඔව්, පහර දීම්, බැනවැදීම්, කලකෝලහල ඇති කිරීම මේ හැමදේම අපි දඬු නීති සංග්‍රහයට අනුව මේවා අපරාධමය වැරදි. පහර දීම් සිද්ධ වෙනවා නම් ඒවා සිදු නොවිය යුතුයි. ඒවත් සාමාන්‍ය ආකාරයේ පහර දීම් ආකාරයට තමයි ගණන් ගන්න. ඒ කියන්නේ පොදු ප්‍රවාහනයේ තුල සිද්ධ වීම නිසා විශේෂ නීතිමය තත්ත්වයක් නැහැ. දඬු නීති සංග්‍රහයට අනුව තුවාල සිදු වෙනා වෙන්න පුළුවන්, බරපතල තුවාල සිදු වෙනා වෙන්න පුළුවන්. ඒ වැරදි වලට ඒ දඬුවම් නියම වෙලා තිබෙනවා. එකම දේ මේවා අදාළ පුද්ගලයන් වෙත යොමු කිරීමේ කාර්යභාරය ඔබ සතුයි. පොදු ප්‍රවාහනේ භාවිතයේදී අපට සිදුවන අපහසුතා සම්බන්ධව ලංකාවේ පවතින නීතිමය